Hi everyone, welcome back to my YouTube channel. මේ දවස්වල ගැසට් කරන එක්සෑම් වලට රෙඩි වෙද්දී IQ පේපර් එක වෙනුවෙන් වැඩි අවධානයක් දීම ගොඩක් වැදගත්. මොකද මේ එක්සෑම් තුල අපේ දැනුම වගේම අපේ ස්කිල් එකත් ගොඩක් බලපානවා. ඉතින් කොහොමද රෙඩි වෙන්නේ? ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. පළවෙනි ටිප් එක. ඒ තමයි easy first. මුලින්ම මනසින් පේපර් එක ස්කෑන් කරන්න. ලේසියෙන්ම පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න හඳුනගෙන මුලින්ම ඒව ලකුණු කරගන්න. මොකක්ද හේතුව? ලේසි ප්‍රශ්න අමාරු ප්‍රශ්න වලට වඩා අපේ බ්‍රේන් එකට ප්‍රෙෂර් කරන්නේ නැහැ. So directly time එකත් සේව් වෙනවා. ඒ වගේම අපේ confidence එකත් වැඩි වෙනවා. දෙවැනි ටිප් එක. ඒ තමයි time management. පේපර් එකට තියෙන්නේ සීමිත කාලයක් නේද? මේ විදියට කරමු. මුලින්ම පේපර් එක ස්කෑන් කරන්න විනාඩියක් දෙමු. ඊට පස්සේ ලේසි ප්‍රශ්න වලට අවම කාලයක් ලබා දීලා අමාරු ප්‍රශ්න වෙනුවෙන් තරමක වැඩි කාලයක් වෙන් කරගමු. තුන්වෙනි ටිප් එක. ඒ තමයි pattern spotting. ඒ කියන්නේ මොකක්ද? IQ pattern method වෙනුවෙන් ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ මොළයට හොඳ ට්‍රේනින් එකක් ලබා දෙන්න වෙනවා. මෙහිදී සරල පැටර්න් වල සිට සංකීර්ණ රටා දක්වා නිතත අභ්‍යාසවල යෙදීම වැදගත්. හතරවන ටිප් එක. ඒ තමයි answer elimination. බහුවර්ණයක් තුලදී පිළිතුරු ක්ෂණිකව සොයා ගැනීමට නොහැකි නම් වැරදි පිළිතුරු කතිරයකින් ඉවත් කරගත් විට අපිට ගැටලුවේ සංකීර්ණත්වය බිඳ දමන්න පුළුවන්. ඒ සඳහා පැන්සලක් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම නිවැරදි පිළිතුරු යයි අනුමාන කළ හැකි පිළිතුරු දෙස පමණක් අවධානය යොමු කරන්න. පස්වන ටිප් එක. මේ තමයි වැදගත්ම දේ. brain ready. තරඟකාරීත්වය ඉහළ මට්ටමක පවතින මෙවැනි විභාග සඳහා මුහුණ දෙන්න ශාරීරික වගේම මානසිකව ශක්තිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් ඔබගේ මොළයට අවශ්‍ය සූදානම ලබා දෙන්න. විභාගය ආසන්න කාල සීමාවන්හිදී ප්‍රමාණවත් නිින්දක් ලැබීම, ඒ වගේම පෝෂ්‍යදායී ආහාර පමණක් භාවිතය, ඒ වගේම ප්‍රමාණවත් පරිදි ජලය භාවිතයෙන් ව්‍යාකූලභාවයෙන් මිදීම. තවත් විශේෂ කාරණාවක් විදියට මානසික නිරවුල්භාවය ලබා ගැනීමට අවශ්‍ය භාවනාමය ක්‍රියාකාරකම් වල නිරත වීම. මේ සියල්ල තුළින් ඔබේ මොළයට හොඳින් ඔක්සිජන් ගමන් කරමින් ඔබේ ආත්ම ශක්තිය වගේම විශ්වාසය වැඩි දියුණු කරගන්න පුළුවන්.